දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සියලු දෙනාටම. ඔයා කණ්ණාඩියක් අඳින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් කණ්ණාඩියක් හදන්න යන්න හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවනි. මම මෙහෙම දෙයක් කියන්නද? පුංචි දරුවෙක් වෙන්න පුළුවනි, වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවනි. ඔයගේ අක්ෂි පරීක්ෂාව සිදු කරන කාල සීමාව කොහොමද ඔයා තීරණය කරන්නේ? පුංචි දරුවෙක් නම් සමහර තැන්වලදී වෛද්‍ය උපදෙස් මත පුංචි දරුවෙක්ට කියන්න පුළුවනි ඔයාට මේ දරුවව මාස 3කින් අක්ෂි පරීක්ෂාව සිදු කරන්න. එහෙම නැතිනම් මාස 6කින්, එහෙම නැතිනම් අවුරුද්දකින් අක්ෂි පරීක්ෂාව සිදු කරන්න නැවත වෛද්‍යවරයා වෙත රැගෙන එන්න කියලා කියන්න පුළුවනි. එහෙම වුණොත් ඔයා මේ දේවල් මගහැර ගන්න එපා. සමහරදී පුංචි දරුවන් වර්ධනය වෙන ශරීර වේගයක් එක්ක දරුවාගේ අක්ෂි වර්ධනය වෙන වේගය සිදු වෙනවානේ. අන්න ඒ නිසා මාස 3ක කාලයක්, මාස 6ක කාලයක්, අවුරුද්දක කාලයක් ඔබට ලබා දෙන්න පුළුවන් කමක් තිබෙනවා. අන්න ඒ නිසා එතෙන්දී ඔයා හිතුවොත් තව මාස 3කට කලින් මේ පෙන්වුවේ ආයෙත් තව මාස 3කින් ඔයා පෙන්වන්න ඕනද පුංචි දරුවව? ඔව්. එහෙම නොකරොත් වෙන්නේ එයා දැනට ඇඳගෙන ඉන්න කණ්ණාඩියේ පවයකට වඩා ඇහැ වීක් වෙලා තියෙනවා නම්, සුව පැත්තට හැරවිලා තියෙනවා නම් එයා අඳින කණ්ණාඩි පවයක වැරදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් දරුවට ගැටලුවක් වෙනවා නම් ඒ නිසා නිසි කාලයට නිසි වෙලාවට දරුවාව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරන්න. ඒ වගේම වැඩිහිටි ඔබ අවුරුද්දකට වතාවක් හෝ අවුරුදු එකහමාරකට වතාවක්, එහෙම නැත්නම් අවුරුදු දෙකකට වතාවක් හෝ ඔබේ අක්ෂි පරීක්ෂාව සිදු කරන්නට අවශ්‍ය වෙනවා. එහෙම කරන්නේ නැතුව සමහරදී මේ කාලේ තියෙන ආර්ථිකමය රටාවත් එක්ක ඔයාට හිතුනොත් කමක් නැහැ. තව අවුරුද්දක් මම මේ කණ්ණාඩිය අඳිනවා. නැත්නම් තව අවුරුදු දෙකක් මේ කණ්ණාඩිය අඳිනවා. එහෙම කියලා ඔයා අවුරුදු 2-3ක කාලයක් ගත කරොත්, අවුරුදු 4ක් විතර ගත කරොත් ඔයා නැවත අක්ෂි පරීක්ෂාවක් සඳහා යොමු වෙනකොට වගේ අක්ෂි පරීක්ෂාවට අදාළ වාර්තාවේ කලින් කණ්ණාඩියට වඩා ලොකු වෙනසක් වෙන්නට පුළුවනි. එහෙම වුණොත් ඔයාට ටිකක් අපහසුතාවයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා ඔයාගේ කාලය ගැන හිතලා, ඔයාගේ වැඩ කටයුතු ගැන හිතලා, ඔයාගේ ආර්ථිකය ගැන හිතලා ඔයා කල් දාන මේ දේවල් වලින් ඔයාට ටිකක් හානිදායී මට්ටමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ඇස් දෙක නිසා තමයි ඔයාගේ රැකියාව කරන්නේ, ඔයාගේ ආදරණීයන් එක්ක කතා බහ කරන්නේ, මේ සියලු වැඩ කටයුතු කරන්නේ. එහෙම නේද? මොහොතකට ඔයාගේ ඇස් දෙක වහගෙන හිටියොත් ඔයාට ලෝකෙ පේන්නේ නැහනේ. හැබැයි ඔයා නිසි කාලෙට අපහසුවෙන් හරි ගිහිල්ලා මේ දේවල් සඳහා යොමු වුණොත් ඔයාට හොඳ පරීක්ෂණයක් සිදු කරලා ඔයාට හොඳ කණ්ණාඩියක් හදාගෙන ලස්සන පෙනුමක් ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ලෝකේ බලන්න, ලෝකේ දකින්න සුන්දර ඇස් දෙකක් ඔයා පරිස්සම් කරගන්නට ඕන. ඒ නිසා